අද මම රිවිව් කරන්න හදන්නේ මෙන්න මේ මගේ අතේ තියෙන පුංචි ගැජට් එක. මේක විශේෂයෙන්ම ටෙක්නීෂියන්ලාට වැදගත් වෙයි. ඉතින් මේ වගේ ටූල් එකක් පාවිච්චි කරන්න ආසාවෙන් ඉන්න ඔයාලට මේ ටූල් එකකින් කරන්න පුළුවන් වැඩ මොනවද මේකේ වාසිය අවාසිය මොනවද කියලා බලන්න කැමති කට්ටිය ඉන්නවනේ එකතු වෙලා ඉන්න. මේකේ නම තමයි ඉලෙක්ට්‍රික් ස්ක්‍රූ ඩ්‍රයිව්. රීචාර්ජබල් ස්ක්‍රූ ඩ්‍රයිව් එකක් පුංචි වැඩවලට සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික වැඩ කරන ටෙක්නීෂියන්ලාට මේක ගොඩක් වැදගත් වෙනවා. මේක රිලයිෆ් බ්‍රෑන්ඩ් එකෙන් එන E1 කියන කාබන් ෆයිබර් ඉලෙක්ට්‍රික් ස්ක්‍රූ ඩ්‍රයිව් එක තමයි මේ මගේ අතේ තියෙන්නේ. ඉතින් මේකේ මොනවද වැඩ කිඩ මේක කොහොමද මේක පවර්ෆුල් එක කොහොමද කියලා එක්ස්පීරියන්ස් කරමු අපි මේක අන්පැක් කරලා. ඉතින් වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ ස්ක්‍රූ ඩ්‍රයිව් එක පාවිච්චි කරන ඔයාගේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් වටිනාකමක් තියෙනවා. මේ වීඩියෝ එක බලන කට්ටියට ඔයාලගේ එක්ස්පීරියන්ස් එක බලන්න දැනගන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි දැන් බලමු මේක අන්පැක් කරලා මේක කොහොමද මොන වගේ හැඩයක්ද තියෙන්නේ කොහොමද අතට මේක කම්ෆර්ටබල්ද කියලා පොඩ්ඩක් බලමු. ඉතින් මේ රිලයිෆ් E1 කියන මොඩල් එක මිලදී ගත්ත ගමන්ම අපිට මෙන්න මේ විදිහේ පැකින් එකක් තමයි බලා ගන්න පුළුවන්කමක් තියෙන. මේකේ එන්නේ පොලිතින් සීල් පැකින් එකක් විදිහට එනවා. ඉතින් අනිවාර්යයෙන්ම අලුතෙන්ම ගන්නවා නම් මෙන්න මේ විදිහට තියෙන්න ඕන. රිලයිෆ් E1 කාබන් ෆයිබර් කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. ඉතින් කාබන් ෆයිබර් කියලා කියන්නේ මේකේ බොඩි එක වෙන්න ඕන කාබන් ෆයිබර් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. කාබන් ෆයිබර් කියන්නේ ටිකක් හෙවි පාවිච්චි කරන්න පුළුවන් මේ මෙටල් එකක් වෙන්න ඕන මං හිතන විදිහට මෙටල් එකක් වගේ ටිකක් හෙවි ඩියුටි වලට ගන්න. හැබැයි සැහැල්ලු හෙවි මේ මොනවා හරි තාක්ෂණික ගුණයක් තියෙන දෙයක් තමයි මේ කාබන් ෆයිබර් කියන්නේ. ඒ පිළිබඳව තාක්ෂණික හරි දැනුවත් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම දන්න තරමින් තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේක අන්බොක්ස් කරාට පස්සේ දැක බලා ගන්න පුළුවන්. මේකේ charging cable එකක් තියෙනවා type C. ඉතින් මෙන්න මේ විදිහට තමයි බොඩි එක තියෙන්නේ. මේකේ තියෙනවා අපිට ස්විච් තුනක් දැක බලා ගන්න පුළුවන්. එකක් ඒකේ රොටේෂන් එක මාරු කරන්න තියෙන්නේ, left right මාරු කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේක බල්බ් එකක් තියෙනවා, බල්බ් එකක් තියෙනවා, අපිට ඒක පත්තු කරගන්න බටන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ටූල් අපිට හම්බ වෙනවා, හෙඩ්ස් හම්බ වෙනවා 10ක් හම්බ වෙනවා. මේකේ අත්‍යවශ්‍යම හෙඩ් 10ක් අපිට දැක බලා ගන්න පුළුවන්. හැබැයි මම මේකේ බලාපොරොත්තු වුණා ටිකක් තව ලොකු හෙඩ් එකක් මේ අපිට අපි සාමාන්‍යයෙන් නිතරම බහුලව පාවිච්චි වෙන මල්ලි ස්ක්‍රූ එක. ඉතින් ඒකේ ටිකක් ලොකු එකක් බලාපොරොත්තු වුණා. ලොකු එකක් නැහැ. හේතුව තමයි මේ ටූල් එකෙන් අපිට ටිකක් විශාල ඇන ගලවන්න සුදුසු නෑ කියන එක තමයි අපිට එකෙන් අදහස් වෙන්නේ. මේක සාමාන්‍යයෙන් පුංචි ගැජට් ගලව ගන්න නම් හොඳයි මේක ෂෝක්. ඉතින් මේකේ අපි බලමු සාමාන්‍යයෙන් කොහොමද මේක ගලවගද්දී අපිට මොන වගේ එක්ස්පීරියන්ස් එකක් දෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට හෙඩ්ස් දාගන්න පුළුවන් මැග්නට් එකට. ඉතින් මෙන්න මේ විදිහට අපිට රොටේෂන් දෙකක් තියෙනවා left and right විදිහට. අපිට හිර කරගන්නවා නම් මේක තද කරනවා නම් අපිට සාමාන්‍යයෙන් යටම බටන් එක ප්‍රෙස් කරන්න ඕන. ඒක ඇන ගලව ගන්න ඕන නම් අපි උඩ බටන් එක ප්‍රෙස් කරන්න ඕන. උඩින්ම තියෙන බටන් එකෙන් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට ලයිට් එකක් පත්තු කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේකේ බැටරි කැපැසිටි එක බල්බ් වලින් පෙන්නනවා, ඉන්ඩිකේට් කරනවා. ඉතින් මම මෙන්න මේ විදිහට DVD ROM එක තියෙන ඇණයක් මෙන්න මේ විදිහට රිමූව් කරනවා. හොඳට ගැලවෙනවා. හැබැයි මේක ඉතින් මේකේ අපි භාවිතා කරන්නේ අපේ කාලය ඉතිරි කරගෙන නැත්ත වශයෙන්ම මේ අපිට අතින් ගලවන්න බැරි යුව ගලවන්න පුළුවන් කියලා එකක් විශ්වාස කරන්න එපා මේකෙන්. මේකෙන් සාමාන්‍යයෙන් ඇත්තම වටිනාකම තමයි මේකේ අපිට කාලය අඩු කරගන්න පුළුවන්. අපි අතින් කරගෙන වාර ගන්න කීයක් කරගන්න ඕන නැණියක් ගලවද්දි. ඉතින් අන්න ඒ ගැටලුව निराකරණය කරගෙන තමයි ගොඩක් සුදුසු වෙන්නේ මේක. සාමාන්‍යයෙන් හිර කරලා ඉවරලා අතිමුණුත් පොඩ්ඩක් තද කරනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේකෙන්ම හිර වෙන ප්‍රමාණය මදි කියලා මට දැනෙනවා. සාමාන්‍යයෙන් ගලවනකොට උනත් අපිට මේකෙන්ම පුෂ් කරලම අපිට ගලවන්නත් සමහර යන හැම එකක්ම අපිට පහසුවෙන් ගලවන්න බෑ. ඉතින් එතකොට අපි අතින් පොඩි ටෙන්ෂන් එකක් දීලා පළවෙනියෙන් චුට්ටක් මේක බුරුල් කරගන්න ඕන. ඊට පස්සේ තමයි ගලව ගන්න. ඇත්තට මේ ටූල් එකෙන් නම් මම බලාපොරොත්තු වෙන්නේ අපේ කාලය ඉතිරි කර ගැනීම තමයි. මේකෙන් අර හෙවි ඇන ගලවන්න හැකියාවක් නැහැ. මේක බුරුල් කරගද්දී අපි අර අත කරකන වාර ගන්න අඩු කරගන්න නම් ගොඩාක් යෝග්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේකක් ඉතින් මට අත්‍යවශ්‍යයි. හේතුව ඉතාමත් වේගෙන් වැඩ කටයුතු කරගෙන යනකොට ඩිවයිස් ඩිස්ඇසෙම්බල් කරගන්නකොට මට මේ ටූල් එක ගොඩක් වටිනවා. ඉතින් සාමාන්‍යයෙන් යන දවසකට බර ගාණක් ගලවනවා. ඉතින් ඒක අඩු කරගන්න ඒ මහන්සිය සහ කාලය අඩු කරගන්න මට මේ ටූල් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාටත් මේ ටූල් එක වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ ටූල් එකෙන් බර යන ගලවන්න පුළුවන් කියලා විශ්වාස කරලා ගන්න එපා. සාමාන්‍යයෙන් තමන්ගේ වැඩ තාමත් ස්මූත් කරගන්න පහසුවෙන් කරගන්න සුදුසුයි මේ උපකරණය. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න මම වට මේ උපකරණය මිලදී ගන්න අවශ්‍ය කරන වටපිටාව සලසා දෙන්න සූදානම්. මේ වගේ ටෙක් ගැජට් සම්බන්ධයෙන් ඔයා වැඩිපුර උනන්දුවක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම අපේ පේජ් ෆලෝ කරලා තියාගෙන දිවාන IT සොලියුෂන් ආයතනයේ ඔෆිෂියල් පේජ් එක වගේම මගේ පුද්ගලික ගිණුම ගිහිල්ලා එන්න වීඩියෝ එක ෆලෝ කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න.